සුබ දවසක් හැම දිනකටම අපි පුංචි වැදගත් පණිවිඩයක් අද අරගෙන ආවේ විශ්‍රාම වැටුප් ක්‍රමයක් පිළිබඳව සහ ඉන්ෂුරන්ස් එකක් එක්ක මුළු පවුලකටම රජයේ අමාත්‍යාංශයක අනුමැතිය ඇතුව කියන අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක වන රජයේ වැඩපිළිවෙලක් මේක. ඒක නිසා ඒ පිළිබඳ පුංචි දැනුවත් කිරීමක් කරන්න ආවේ. ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැනීම අමාත්‍යාංශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ බල මණ්ඩලය මේ විශ්‍රාම වැටුප හඳුන්වලා දෙන්නේ. ඉතින් මේකෙදි ඔබගේ පවුලේ සමාජිකයන් නම් කරන්න පුළුවන් ඒ රක්ෂාවරණය හම්බ වෙනවා. විශ්‍රාම වැටුපේදී ඒ වගේම වයස අවුරුදු ශිෂ්‍යත්ව පෙළ සමත් දරුවෙකුට තමන්ගේ විශ්‍රාම වැටුප ලක්ෂයක් උදාහරණයක් ලක්ෂයක් දාලා තිබුණොත් මේ ලක්ෂයෙන් අඩක් හම්බ වෙනවා ශිෂ්‍යත්වයේ පාස් වුණොත් තමන්ගේ දරුවා. ඒ වගේම සාමාන්‍ය පෙළ සමත් ශිෂ්‍යයෙක් වුණොත් ඒ දරුවාට අපි දාලා තියෙන ඔබ දාලා තියෙන්නේ රුපියල් ලක්ෂයක විශ්‍රාම වැටුපක් නම් රුපියල් ලක්ෂයක මුදලක්ම ඔබට හමු වෙනවා ලැබෙනවා. නමුත් ඒ දරුවා රජයේ විශ්වවිද්‍යාලයකට වරම් ලැබලා තියෙනවා නම් ලක්ෂයක විශ්‍රාම වැටුපක් ඔබ දාලා දෙනවා නම් දරුවට ලක්ෂ දෙකක මුදලක් ලැබෙනවා අධ්‍යාපන කටයුතු සඳහා. විශ්‍රාම වැටුපත් ක්‍රියාත්මකයි. මේ මුදල් ලැබුණට විශ්‍රාම වැටුපත් අනිවාර්යෙන් ක්‍රියාත්මකයි. ඒ වගේම මේක ඔබට මාසිකව වාරික වශයෙන් ගෙවන්නත් පුළුවන්. අදාළ තමන් ඒ කාල සීමාව අනුව වයස අනුව තමන්ගේ වාරිකය වෙනස් වෙනවා. එහෙම ගෙවන්නත් පුළුවන්. එහෙම නැතුව තමන්ට එකවර මුදලක් විදිහට මේක ගෙවන්නත් පුළුවන්. ඒක නිසා මේ ක්‍රම දෙකම දින ඒවම තවත් වැදගත්ම කාරණාවක් තමයි යම් හේකින් අපිට යම් අතපසු වීම වුණොත් අතපසු වුණා කියලා අපේ විශ්‍රාම වැටුප අහෝසි වෙන්නේ නැහැ. ඒ තියෙන මුදලට විශ්‍රාම වැටුප එයාලා හදලා දෙනවා. ඒක තමයි එකත් ලොකු වැදගත් දෙයක්. හදිසියේ තමන් ආබාධයක් වුණොත් පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන ආබාධයක් වුණොත් ඒත් ගෙවීම් කරනවා. ඒක නිසා මේ විශ්‍රාම වැටුප මම යෝජනා කරනවා ගොඩක් හොඳයි කියලා. ඒක නිසා බලන්න මම විස්තර ටික මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඒ ටික බලලා කියවලා මේක ඔබට ගැලපෙනවා නම් අදම කතා කරලා තොරතුරු ටික හරියටම අරගෙන අමාත්‍යාංශයට අදාළ බලධාරීන්ගෙන් කතා කරලා විස්තර ටික හරියටම අරගෙන ආයෝජනය කරන්න. මේක ආයෝජනයක් විදිහට තමයි වෙන්නේ. මොකද හේතුව අවුරුදු 60න් පස්සේ Tamanට මේක අය ලැබෙනවා. රජයේ සේවකෙක් නෙවෙයි නම් ඔබ පෞද්ගලික ව්‍යාපාරිකයෙක් නම් යම් තමන්ගේ යම් කර්තව්‍යයක් කරගෙන ඉන්න කෙනෙක් නම් ඇත්තටම මේ විශ්‍රාම වැටුප් වැඩ පිළිවෙල ගොඩක් වටිනවා. මම යෝජනා කරන්නේ ඒක ඇත්තටම වැදගත් වැඩසටහනක් විදිහට. ඒක නිසා මේ විස්තර ටික හරියට කියවලා බලලා එමතුමක් ලබාගෙන මේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඔබත් ලබා ගන්න කියලා කියනවා. මම මේ කිසිම මේ පක්ෂකින්වත් කිසිම මේකකින් නෙමෙයි මේ අදහස් ප්‍රකාශ කරන්නේ. මේකට පවතින ආණ්ඩුව අදාළ නැහැ. මොන ආණ්ඩුවවත් මේ රක්ෂණ ක්‍රමවේදය ක්‍රියාත්මකයි. ඒක නිසා ඔබ බලලා හොයලා බලලා ආයෝජනය කරන්න මේ රක්ෂණ ආවරණය මේ විශ්‍රාම වැටුප. හැමදෙනාටම සුබ දවසක්. ජය වේවා ප්‍රාර්ථනා කරනවා.